අපිට මේ ඉන්දියාවට නේපාලෙට එනකොට මේ වගේ රටවල් වල නිතර දකින්න තියෙන දෙයක් තමයි ඒ අයගේ ගේ ඇතුළෙම තමයි හරකා ඉන්නේ. ඒගොල්ලගේ ගේ ඇතුළේ හරකා ඉන්නවද හරකගේ ගේ ඇතුළේ ඒගොල්ලෝ ඉන්නවද කියලා හිතා ගන්න බෑ. මේ පැටියක් ඉන්නවා මෙතන මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ බිම මොනවත් නැහැ. පරණ ගඩොල් ලයිසන් කරලා තියෙනවා පේනවා. මේ ගල් හේතු කරලා තියෙන්නේ මේ බිත්ති ගල් හේතු කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ නම් මැටියෙන් බැඳලා තියෙනවා පේනවා. මිනුක් කෙවිල්ලලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ තමයි ගෙදර? මෙන්න ඇඳුම්. මෙන්න ඇඳන්. මේ නිදා ගන්න ඇඳන් දෙක. මේ හරකට කන්න දෙන මේ ඇවිල්ලා තිරිඟු ගහ මැෂින් එකෙන් කපලා මේ ගොඩ ගහලා තියෙන්නේ මේගොල්ලන්ට කන්න දෙන්න තිරිඟු. මේක තමයි ඒගොල්ලන්ගේ ගෙදර. සමහර වෙලාවට මේව දැක්කම හිතෙනව නේද අපිට මොනවාට අඩුපාඩු තියෙන්නේ කියලා. ඒ තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. ෆෑන් එකකුත් තියෙනවා. මේ තනිකර මේ ගේ වල ඇතුලේ මේ ගොමත් එක්ක ඒ නැස්සු ඒ ගඳ මේ තියෙන මෙයාගේ ඒ ගොම වත්‍ර යන කාණුවක් හදලා තියෙන ගේ ඇතුලේ එළියට. ඒක තමයි මේගොල්ලෝ ජීවිතේ. මේ චූටි බබාලා අපේ බබාලට මෙච්චර ප්‍රතිශක්තියක් නෑ මේ වගේ තැනක ඉන්නේ. මොකද? කොහමද? නිවුණුනේ? මේ ඉන්නේ මේ අම්මගේ නිවුන් බබාලා. यू माम नाम क्या है? अर्शिता, अंशिका, अर्शिता, अंगिता. බටවුන්ට මොකද නොදී යන්නේ හිත දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ඉස්සරහා පෙට්ටි කඩයක් තියෙනවා. එතෙන් ටික්මන්ට යන්න කිව්වොත් කොහොම දුවලා ගියා. මොකද කැමති කියන්නේ? कुरकुरे में बारे हो कुरकुरे? चाचो हैं? चाचो चाउचो. कुरकुरे मांगा रहा है तू क्या क्या बोल मैं लॉलीपॉप ඔබට අර ඈතින් පේනවද ළමයි දුවගෙන එනවා. මුළු ගමේම දරුවෝ ටික වටෙන්ම දුවගෙන ඇවිල්ලා තව ටිකකින් මෙතෙන්ට බලන්නකො විශාල දරුවෝ ටිකක් පිරෙනවා. මේ නේපාලේ. හැබැයි ඉන්දියාවේ වගේම තමයි. මේ වීඩියෝව මම ඔබට පෙන්වන්න ලොකු හේතුවක් තියෙනවා. මම මේ කියන වචන ටික අහන්නකෝ. දැන් මම මුලින්ම ඔබට පෙන්නුවා ගව මඩුවක් ඇතුලේ ජීවිතේ. මේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනකොට ඒගොල්ලෝ හිතන ලෝකේ ඒක තමයි. ඔබ හිතන්න අපිත් ඉපදුනේ ඒ නිවසක නම් අපේ ලෝකෙත් වෙන්නේ ඒක තමයි. අද මේ හුස්ම ටික ගියාට පස්සේ මනුෂ්‍ය ජීවිතයක් ආයෙ ලැබුණත් මේ වගේ තැනක ඉපදුනොත් ඔබ මොකද හිතන්නේ? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච පුණ්‍ය භූමි උනත් ඔබ හිතන්න අද මිත්‍යා දෘෂ්ටිකය විදිහට මේ වගේ දුක්ඛිත ආත්ම ගෙවන්න උනොත් මොකද වෙන්නේ? මේ සසර කොච්චර භයංකරද? ඔබ එහෙම හිතන්න. මේ වගේ ගව මඩු ඇතුලේ අපි ජීවිත කොච්චර ගෙවන්නේ නැද්ද? ගවයෝ වෙලා අපි කොච්චර ජීවත් වෙන්නේ නැද්ද? ඔබ එහෙම හිතන්න. ඔවුන්ට ඇයි අද මේ නොලැබෙන්නේ? ඇයි අද ඔවුන් මෙහෙම දුක් විඳින්නේ? කරුණු දෙකක් නිසා. බෝධිපාක්ෂික ධර්ම නොඇඩු නිසාම සසරේ යන හින්දා ඒ සසරේ යද්දී දන් නොදී අද ඔවුන් නොලබන්නන් බවට පත් වෙච්ච නිසා ඔවුන් දුක් විඳිනවා. ඒතර මේ දුකෙන් නිදහස් වෙන්න ඔබ කල යුත්තේ සසර යන තාක් ඒ යන මොහොත හැකි තරම් දන් දෙමින් පිනෙන් පිරෙමින් සුවසේ ගමන යන්න. හැබැයි ඒ ගමන සුවසේ හැමදාම අපිට යන්න බෑ. කවදා කොතන වැටි ආය සසරේ මේ වගේ දුක් විඳින්න වෙනවද කියන එක අපි කවදාවත් දන්නේ නැහැ.
කොච්චර පින් කරත් අසත්පුරුෂ ආශ්‍රයකට වැටුනොත් අපි කොතනදී ආපහු සසරට වැටෙනවද? කොයි විදිහේ දුකකට වැටෙනවද කියලා දන්නේ මේ හරක් මඩුවක් ඇතුලේ ජීවිතය කියන එක මහා ලොකු දුකක් නෙමෙයි. සතර අපායේ සමහර දුක් එක්ක බැලුවම. ඒ නිසා ඔබට දන් දෙන්න හිතක් ඇති වෙන හැමතැනකම දන් දෙමින් සුවසේ ඔබේ ගමන යන්න. හැබැයි යන හැමතැනම බුදුරජාණන් වහන්සේ වදාළ බෝධිපාක්ෂික ධර්ම වඩන ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න කිව්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම හැමතිස්සෙම රැකගෙන ඒ උතුම් දහමටම ඔබේ ජීවිතේ කැප කරගෙන ඔබ ඔබේ ගමන යන්න. ලක්ෂ කෝටි ගණන් කාසි නැතුවට අත මිට පිරෙන්න පුංචි දෙයක් හොදටම ඇති පැහැදීමෙන් දනට දෙන්න. දන් දීමෙන් රැස් වෙන පින පුළුවන් නම් මදුන ගන්න. නොදී මිසකගෙන අපි වත් පිඩුවක රස බලන්න. සැප ලබන්න රිසි නමු නිති දන් දීමම හුරු කරන්න.